පසුගිය මහමැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේයයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා අද උදැසන හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එහිදී නඩුව කැඳවූ බදුල්ල මහේස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මාස 5 වෙනිදා නැවත කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන ලදී. මහමැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට තිබූ දින දහවල් බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මාස 20 වන දින බදුල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබූ හරින් ප්‍රනාන්දු මහතාව එදින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5ක ශරීර අප මත මුදා හරින ලදී.